ආයුබෝවන් සියලුම දෙනාට අපේ රට දිට්ඨා සුලිකුණාටුවට මුහුණ දීලා විශාල ජීවිත හා දේපල හානි ප්‍රමාණයක් සිදු වෙලා නැවත සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට උත්සාහ කරමින් ඉන්නේ. ඉතින් අපේ රටට මේ තත්ත්වය ඇති වුණේ දිට්ඨා සුලිකුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය නිසායි. ඉතින් අද අපි හිතුවා ආපදා පිළිබඳව කතා කරන්න. ආපදා යන්න නිර්වචනය කිරීම සඳහා විවිධ ආයතන විවිධ නිර්වචන හඳුන්වා දී තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ආපදා යන්න මෙන්න මේ විදිහට නිර්වචනය කරනවා. සාමාන්‍ය ජීවිතයට බාධා කරන බලපෑමට ලක් වූ ප්‍රජාවට මුහුණ දීමට හැකියාව ඉක්මවා යන දුක් වේදනා ඇති කරන දේශීය සම්පත්ධාරිතාව ඉක්මවා යන ජීවිත හානිත් දේපල හානිත් හා පාරිසරික හානිත් සිදුවන ආකාරයේ ඕනෑම සිදුවීම ආපදාවක් ලෙස හැඳින්වේ. එනම් සරල අර්ථයෙන් ගත්තම ආපදාවක් යනු ජීවිත හානි, දේපල හානි හා පාරිසරික හානි ගෙන දෙන ඕනෑම සිදුවීමක් බවයි. මුල් කාලයේදී ආපදා පිළිබඳව එතරම් අහන්න ලැබුණේ නැහැ. නමුත් කාලයත් එක්ක ජනගහනය වර්ධනය වෙනකොට ජනාවාස ඉදිකිරීම සුදුසු ස්ථානවල මෙන්ම නුසුදුසු ස්ථානවල සිදු වෙන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ නිසා ඊතා සුළු ආපදාවක් හේතුවෙන් වුණත් ඊතා විශාල ජීවිත හා දේපල හානි ප්‍රමාණයක් සිදු වෙන්න පටන් ගත්තා. දැන් අපි බලමු ආපදාවන්ගේ ලක්ෂණ මොනවාද කියලා. 1. අනපේක්ෂිත බව. 2. පාලනය කිරීමට ඇති අපහසුතාවය. 3. සිදුවිය හැකි හානිය අවම කර ගැනීම සඳහා විශාල වෙහෙසක් දැරිය යුතු වීම. 4. පුරෝකථනය කිරීම අපහසු වීම. 5. ආක්‍රමණකාරී බව. 6. ශීඝ්‍රයෙන් පැතිරීමේ ස්වභාවය. 7. විපත් ගෙන දෙන කාල සීමාව සීමිත වීම. 8. ආපදාවේ ප්‍රමාණය ක්ෂණිකව තේරුම් ගත නොහැකි වීම. මෙන්න මේ වගේ පොදු ලක්ෂණ කිහිපයක් සෑම ආපදාවකම අපට දකින්න ලැබෙනවා. දැන් අපි බලමු මේ ආපදා වර්ග කරන්න පුළුවන් කොහොමද කියලා. ආපදා කොටස් දෙකකට වර්ග කරනවා. 1. ස්වාභාවික ආපදා. 2. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ආපදා. දැන් අපි බලමු ස්වාභාවික ආපදා ගැන. ස්වාභාවික ආපදාවක් යනු ස්වාභාවික සංසිද්ධියක් හේතුවෙන් ඇතිවන ආපදා තත්ත්වයක් වේ. ස්වාභාවික ආපදා වලට උදාහරණ විදියට ගම් වතුර, නායයෑම්, සුලිකුණාටු, නියඟය, ලැව්ගිනි, අකුණු, ගිනිකඳු පිපිරීම, වසංගත, සුනාමි, භූමිකම්පා, ටොනාඩෝ, හිමකඳු කඩා වැටීම්, අම්ල වැසි, වෙරළ කාදනය, උල්කාපාත කඩා වැටීම්, ග්‍රහකවල ගැටීම් යන උවදුරු හේතුවෙන් ඇතිවන ආපදා තත්ත්වයන් හඳුනා ගන්න පුළුවන්. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ආපදා යනු මිනිසාගේ මැදිහත් වීම මත සිදු කරන ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ආපදා තත්ත්වයක් වේ. මේවට උදාහරණ විදියට ඝන අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම, ගුවන් අනතුරු, කර්මාන්ත ශාලාවල සිදුවන පිපිරීම, විෂ වායු කාන්දු වීම, අපජලය පරිසරයට එකතු වීම, බෝම්බ, න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම, ආයුධ ගබඩා පිපිරීම, සිවිල් ගැටුම්, යුදමය තත්ත්වයන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ආපදාවන් ස්වාභාවික ආපදා ලෙසත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ආපදා විදිහට වර්ග කරනවා. ලෝක ඉතිහාසය ගැන සලකා බලන විට අපට දරුණු ආපදාවන් කිහිපයක්ම අහුවෙනවා. ඉතින් අපි මුලින්ම බලමු ලෝක ඉතිහාසයේ වාර්තා වූ දරුණු ස්වාභාවික ආපදා කිහිපයක්. 1. ඉතාලියේ පොම්පේ නගරය විසුවියස් ගිනිකන්ද විදාරණයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වීම. 2. 2004 ඉන්දියානු සාගර සුනාමිය. 3. 2010 සිදු හයිටි භූමිකම්පාව. 4. 1970 බංග්ලාදේශයේ බෝලා සුලිකුණාටුව. 5. 1931 චීන ගම් වතුර. 6. 2005 වර්ෂයේ ඇමරිකාවට බලපෑ කට්‍රිනා සුලිකුණාටුව. දැන් අපි බලමු ලෝක ඉතිහාසයේ වාර්තා වූ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වූ දරුණු ආපදා මොනවාද කියලා. 1. 1986 චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාර අනතුර. 2. 1984 බෝපාල් ගෑස් අනතුර. 3. 1912 සිදු ටයිටැනික් නැවේ ගිලී යාම. 4. පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය. 5. 1959 1961 කාලයේ ඇති වූ මහා චීන සාගතය. දැන් අපි බලමු ලංකා ඉතිහාසයේ වාර්තා වූ දරුණු ආපදාවන් කිහිපයක්. 1. 2004 ඇති වූ ඉන්දියානු සාගර සුනාමිය. 2. 1957 ගම් වතුර. 3. 2016 ඇති වූ ගම් වතුර. 4. 2016 අරනායක නායයෑම. 5. 2000 සහ ඊට පසු කාලයේ ඇති වූ ඩෙන්ගු වසංගතය. 6. COVID-19 වසංගතය. 7. 2016 දී කොස්ගම ශාලාව යුද හමුදා කඳවුරේ ඇති වූ ගින්න. 8. 2017 මීතොට මුල්ල කුණුකන්ද නායයෑම. 9. 2021 සිදු එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර.
10 30 වසරක් පැවති LTT ත්‍රස්තවාදී ගැටුම. 11 මෑතකදී අප මුහුණ දුන් දිට්ටා සුලිකුණාටුව. ඉතින් අද අපි කතා කරා ආපදාවක් කියන්නේ මොකද්ද? ආපදා වර්ග කරන්නේ කොහොමද? ආපදාවක ලක්ෂණ මොනවාද? ලෝක ඉතිහාසයේ වාර්තා වූ දරුණු ආපදා මොනවාද? ඒ වගේම ලංකා ඉතිහාසයේ වාර්තා වූ දරුණු ආපදා මොනවාද කියලා. ඉතින් අදත් අලුත් දැනුමක් ඔයාලට ලබා ගන්න පුළුවන් වුණා කියලා අපි හිතනවා. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු යමු. සියලු දෙනාටම සුබ දවසක්.